හරි තුන්වෙනි ප්‍රශ්න බලමු එතකොට. සංකීර්ණ සංඛ්‍යාවක් තියෙනවා. අපිට කියනවා මේ පත යන අවශ්‍යතා තෘප්ත කරන විශේෂ සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය කරන පෙළ අඳුර කර දක්වන්න. මුලින්ම එතකොට මේක වෘත්තයක්. මේක අදාගෙන ඉන්න ඕනේ අපි විශේෂ ඍණ මේක ධන 2.5. මෙන්න මේ විදිහට. එතකොට අපි මේක අනුව කරන්නේ ආගම සටහනක් දක්වන්න කියලා කියනවා. එතකොට මේක පැත්තේ තාත්වික අක්ෂය, මේක තාත්වික අක්ෂය. එතකොට මේ වෘත්තය කියන්නේ තාත්වික අක්ෂයේ ඍණ 1යි, අතාත්වික අක්ෂයේ ධන 2යි. මෙන්න මේ කණ්ඩාංකය කේන්ද්‍රය කරගත්තු අරය දෙකක් හෝ දෙකට අඩු වෘත්තයක්. ඒ කියන්නේ මේ වගේ තමයි. මෙතන 1යි, මෙතන ඍණ 3යි. එතකොට මෙතන කියන්නේ මේක නම් හදන්න කෙලින්ම මේක රේඛාවක සමීකරණයක්. එතකොට ඉතින් දෙකයි පයි කියද්දී අතාත්වික අක්ෂය දෙකෙන් පටන් ගන්නවා. දෙකෙන් පටන් අරන් ඒකේ කෝණය පයි බෙදීම 3ට වඩා වැඩි. ඒ කියන්නේ මොන කෝණය පයි බෙදීම 3යි 180කට වඩා අඩු. ඒ කියන්නේ 180 කියන්නේ මෙහෙම. ඊට වඩා අඩු ඊට වඩා වැඩි. එතකොට ඔක්කොම සුත්ත කරන පරාස වෙන්නේ මේක. මේක තමයි අපිට අඳුර කරලා පෙන්වන්නේ. ඊළඟට අපිට කියනවා දෙවන වෘත්තපාදයේ තුල වූ පද දෙකේ ඡේදන ලක්ෂණ අදාළ සංකීර්ණ සංඛ්‍යාව මේ ආකාරයෙන් ප්‍රකාශ කළ හැකි බව පෙන්වනවා. ඒකට කියනවා දෙවන වෘත්තපාදයේ තුල ඡේදන ලක්ෂය කියන්නේ මෙන්න මේක. මේක තමයි අපි කරන සංකීර්ණ සංඛ්‍යාව. ඒකේ සෙට් නෝට් වගේ ගත්තොත් ඒකට අපිට සෙට් නෝට් ලියන්න පුළුවන්. ඍණ 3 ධන 2ක් අයි දෙකක්. අපෙන් අහලා තියෙන්නේ උනාට මේක ගවක ආකාරයට ප්‍රකාශ කරන්න. ඒක කරන්නේ මේ දෙක වර්ග කරලා එකතු කරලා වර්ගමූලය අරන් ඒක බෙදනවා කියන්නේ. ඒක අපිට ඒක නෝට් ගන්න පුළුවන් මූල 13 වරක් වෙන තුන රජීව මූල 13 තන දෙකයි අයි රජීව මූල 13. එතෙන් කරන්න පුළුවන් අපිට 13 එතෙන්ට ගමු cos පහළින් θ ධන i sin i ಗುಣ θ. ඒකට මේක තමයි උත්තරේ. ඒකට අපිට කියන්න පුළුවන් මෙතනදී හොයන්න තියෙන ඔය r තමයි මූල 13. θ උත් නේ. θ කියන්නේ sin ඉන්වර්ස් දෙක බෙදීම මූල 13. ඒක තමයි